හෙල්ලෝ යාලු ඉතින් කොහොමද ඔයාලා අදත් මේක දෙන කලික ටේච් ගයිඩ් YouTube channel එකෙන් තවත් brand new unboxing video එකක් එක්ක. ඉතින් අද මම මේ unboxing video එක කියන්නේ ඔයාලට මතකදී මගේ channel එකේ මම දැම්මා රුපියල් 18ට වෙන JBL එකක් ගන්න තියෙනවා. ඒකේ සුපිරි unboxing video එකක් ඕනේද කියලා. ඉතින් ගොඩක් කට්ටිය අන්නේ video එක ඉල්ලලා තිබ්බා. අන්නේ video එක තමයි අද මම අරන් එන්නේ. ඉතින් මේක අපි unboxing video එකක් සහ review කරන video එකක් ගෙන. ඉතින් අපි අන්තිමට මේක සින්දුවකුත් අහලා බලමු. ඉතින් එහෙනම් අපි unboxing video එකට එහෙනම් ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා අපි මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් යාළුවනේ අපිට බොක්ස් එකක් ගත්තාම මෙතන උඩින්ම අපිට wireless speaker fantastic quality එකක් ගහලා තියෙනවා. ඒක මෙතන අඟල් 3ක ස්පීකර් එකක් තියෙන කියලා මේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන අපේ JBL එකේ ලස්සන ෆොටෝ එකකුත් තියෙනවා. ඊට පස්සේ මෙතන clean and big sound කියලා ගහලා තියෙනවා. ඒ වගේම HD sound quality wireless technology වගේම USB පහසුකමක් තියෙනවා. ඒ වගේම මේකේ rechargeable battery එකකුත් තියෙනවා. ඉතින් battery ගැන කියනවා නම් මම ගාව මේ જાතිය කලින් එකක් තිබ්බා. ඉතින් මේකේ මට පැය 5ක් විතර මේක එක charge එකකින් වැඩ කරගන්න පුළුවන් වුණා උපරිම සද්ද දාලා. ඉතින් මේකේ micro SD card එකකුත් ඔයාලට දාන්න පුළුවන්. ඒ වගේ FM radio තියෙන ගොඩක් හොඳයි. ඉතින් මොකද අපිට වෙලාවකට FM radio කියන දේවල් අහන්න ඕනේ නානේ. ඉතින් ඒ වගේම මෙතන තියෙන අපේ buttons and ports ගැන විස්තරේ. ඊට පස්සේ මෙතන තියෙන අපි ඉස්සරහට කතා කරපු ටිකමයි මේ පැත්තේ තියෙන අරකේ කොපියමයි. උඩ මෙතන Britannic කියලා මේකේ නේම් එක ගහලා තියෙන තව දෙයක් කියන්න බැරුණා. ඉතින් මෙතන අපිට GTS 1345 කියන මේකේ brand name එක තියෙනවා. ඔයගොල්ලෝ ඉතින් ගොඩක් කට්ටියක් මේක ගන්න බලන් ඉන්න නම් මේක මේක ෆොටෝ එකක් ගහලා ගිහලා පෙන්නන්න. එතකොට ඔයාලට මේකෙමද. ඉතින් අපිට මේක වෙන කතා කරන්න දෙයක් නැහැ. අපි ඒ හින්දා මේක unbox කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ වගේ පියන උස්සන මේක අරගන්නවා. ඉතින් මෙතන අපිට warning කියලා දාලා දිනවා. ඕක කියවන්න ඕනෙත් නැහැ. ඉතින් අපි මේක බෙන්න එළියට ගමු. මේ තියෙන අපේ JBL එක. තව අපිට මේකේ වයර් එක තියෙනවා. වයර් එක micro USB එක තියෙන්නේ. අනිත් පැත්තේ USB තියෙනවා. මේ box එක දෙකක් පැත්තකට දාගමු. ඉතින් මේ තියෙන අපේ JBL එක. කොහොමද JBL එක හොඳට ලස්සනට තියෙනවා නේද? ඉතින් මෙතන අපිට අපේ Britannic කියලා අපි name එක ගහලා තියෙනවා. GTS 1345 කියන මේ brand model name එකක් තියෙනවා. ඉතින් මෙතන අපිට on off කරන button එක තියෙනවා. ඒ වගේම මෙතන tape card එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන USB එක වල ගහන්න තියෙනවානේ. අර 5 volt DC මේක charge කරන්නේ මෙතනින්. ඉතින් මෙතන අපේ GB අඟල් 3ක ස්පීකර් එක තියෙනවා. ඉතින් මෙතන අපේ mode මාරු කරන බටන් එක තියෙනවා. ඒක සද්ද අඩු වැඩි කරන. එහාට මෙහාට යවන එක තියෙනවා. සින්දුවක් අහලා ඉන්න වෙලාවට මේකෙන් off කරන බටන් එක තියෙනවා. ඊට පස්සේ මෙතන අපි මේක on කරගෙන බලමු මේ කොයි වගේ look එකක් එයිද කියලා. ඉතින් කොහොමද මේකේ ARGB light එක තියෙනවා 7RGB. ඉතින් මේක හොඳට ලස්සනට තියෙනවා. ඇත්තටම මාරම quality sound එකක් තියෙනවා. මම ගාව මේක කලින් එකක් තිබ්බා. ඉතින් මේකේ FM radio උනත් හොඳට වැඩ. ඔයාලට ඇහෙනවනේ. ඉතින් FM radio උනත් ඇහෙනවා. තව දෙයක් කියනවනේ මේකේ බැටරි බහලා තියෙනවනේ on කරද්දී ඔය වගේ සද්ද එන්නේ නැහැ. ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් අපි මේකේ දැන් sound test එකක් කරලා බලමු. මේක කොච්චර හොඳද? මේක වටනාද කියලා. ඉතින් මට මේක රුපියල් 1000ක් වගේ තමයි උනේ. මම මේක ගත්තේ කුරුණෑගලේ. එහෙනම් අපි sound test එකට ගිහලා මේක ගැන තව ටිකක් කතා කරමු. ඉතින් ඔන්න මම දැන් JBL එක on කරගෙන තියෙනවා. අපි දැන් මේක කම්පියුටර් එකට කනෙක්ට් කරලා ඔයාලා මේක ෆෝන් එකට link කරලා දාන්න පුළුවන්. මම දැන් ලේසියෙන් ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා මේක ෆෝන් එකේ රෙකෝඩ් කරන්නේ. එහෙනම් මම මේක මෙතන Bluetooth on කරගන්නවා. මේ BT speaker කියලා තියෙන එක තමයි. මේක මේ මම කලින් කනෙක්ට් කරලා තියෙන හින්දා තමයි මෙහෙම කනෙක්ට් කරන්නේ. නැත්තම් ඔයාලට මේක අලුත් device එකක් විතර pair කරන්න ඕනේ. මේකේ නම වැටෙන්නේ BT speaker කියලා. ඉතින් අපි දැන් මේකේ Google එකට ගිහලා music එකක් අහමු. ඉතින් මේ sound වලට copyright ඇදිනොත් ඉතින් මට මේ music track එක අයින් කරන්න වෙනවා. ඉතින් එහෙම වුණොත් මම මේක short video එකක් විතර අනිවාර්යයෙන්ම කොහොම short video එකක් මම දානවා. ඒ short video එක ඔයගොල්ලෝ බලන්න. නැත්නම් මම මේකේ පොඩි track එකක් add කරන්න. මට හොයාගන්න පුළුවන් වුණ music එක හරි. ඉතින් මේක මේ සින්දුව copyright වැදුන්නේ නැත්නම් මම no copyright කියලා මේක යටින් දානවා. ඉතින් අපි එහෙනම් copyright මේ music එක අහලා බලමු. copyright no copyright music එකමයි මම දාන්නේ. ඔන්න music
අදගෙන වීඩියෝ කොහොමද ඉතින් මම දැන් සිින්දුව නවත්තගෙන තියෙන්නේ මොකද මේක ගොඩක් වලට ඔයාලගේ ඩේටත් කැපෙනවා මොකද වීඩියෝක සයිස් එකත් වැඩි වෙනවා ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වගේ JBL එකක් අරන් try කරන්න මේක නම් ඇත්තටම සුපිරි මාරම් sound quality එකක් තියෙනවා ඉතින් එහෙනම් අදට ගිහිල්ලා නම් එහෙනම් කලියට HKD YouTube channel එක subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකකුත් දාන්න එහෙනම් යාළුවෝ මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න එහෙනම් ඉතින් අදට ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්